ආයිබෝවන් දුවල පුතාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් අලුත් අකුරක් මම අරගෙන ආවා පුතාලට හඳුනගන්න. මොකක්ද මේ අකුර? ග අකුරත් වගේ හැබැයි වෙනම කෑල්ලකුත් තියෙනවා. අපි මෙන්න මේ අකුරට කියනවා සංඥක ග කියලා. මොකක්ද? සංඥක ග. අද අපි ඉගෙන ගන්නේ හඳුනගන්නේ සංඥක ග අකුර. අපි බලමුකෝ සංඥක ග අකුරෙන් වචන. මෙන්න තියෙනවා සංඥක ග අකුර. ඉතින් පුතේ සංඥක ග අකුරෙන් වචන ටිකක් අඩුයි. අපිට සංඥක ග අකුර මුලට යෙදෙන්නේ නැහැ. හැබැයි අපිට ඒක සංඥක ග අකුර දෙවෙනියට තුන්වෙනියට යෙදෙන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මෙතන රූපයක් තියෙනවා. මොකද්ද මේ රූපෙත් පේන්නේ? ගඟ. අපි ගඟ කියනකොට දෙවෙනි අකුර විදියට ගන්නෙ සංඥක ග අකුර. ඔන්න බලන්නකෝ මේ සංඥක ග අකුර ලියවෙන විදිය. අපි ගයන්න ලියනවා වගේ කෙලින්ම එතනින්ම පටන් ගන්නෙ නෑ. කොතනින්ද පටන් ගන්නෙ? පිටිපස්සෙන් තියෙන පොඩි කොණ්ඩයක් වගේනේ. අන්නේ කොණ්ඩේ ඉඳලා තමයි අපි ග අකුර ලියන්න සංඥක ග අකුර ලියන්න පටන් ගන්නෙ. අපි ආයෙ බලමුකෝ සංඥක ග අකුර ලියවෙන විදිය. ඔන්න කොණ්ඩේ පටන් ගත්ත පල්ලෙහායින් තුන්වෙනි රූලෙන් තමයි අපි ගයන්න ලියන්න පුරුදු වෙන්නේ. ඊට පස්සේ අපි පුරුදුන විදියටම ගයන්න ලියනවා. හරිම ලේසි සංඥක ග අකුරත් ලියන්න. අපි බලමුකෝ සංඥක ග අකුරින් වචන. ඔන්න ගඟ. ඊළඟට අපිට තව වචනයක් ගන්න පුළුවන් අඟ කියලා. ගඟ අඟ. බලන්නකෝ ඒ වචන දෙකේම සංඥක ග තියෙන පළවෙනියට නෙමෙයි නේද? අනිත් වචනවල තිබ්බා වගේ නෑ. ඒ අකුර තියෙන්නේ සංඥක ග අකුර තියෙන්නේ දෙවෙනි අකුර විදියට නේද? හරි. අපි ආයෙ බලමුකෝ මේ සංඥක ග අකුර ලියන විදිය. බලන්නකෝ පිටිපස්සෙන් කොණ්ඩේ ගන්නේ හතරේ රූලේ ගෑවෙන්නද? නැහැ. හතරේ රූලට චුට්ටක් උඩින් තමයි අපි කොණ්ඩේ අරගෙන ග අකුර විදියට තුනේ රූලේ ඉඳලා පටන් අරගන්නේ. හැබැයි තුනේ රූලෙන් පටන් අරන් තුනේ රූලෙන්ම ග අකුර ඉවර කරන්නේ නැහැ. දෙකේ රූලට යනවා දෙවෙනියට ඉවර කරන්න නේද? ඔන්න ඉතින් පස් රූලෙන් නිල් රූල් තුනේ විතරක්ම ලියන අවසාන අකුරත් ඉගෙනගෙන ඉවරයි. මොකක්ද අද ඉගෙන ගත්තේ? සංඥක ග අකුර. ඉතින් පුතේ අලුත් අකුරකින් මං නැවතත් ඔයාලා ළඟට එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.